ඒ අනුව ප්‍රචාරක රැස්වීම් පැවැත්වීම, වතු රැස්වීම හෝ නිවාස තුළ රැස්වීම් පැවැත්වීම, ඡන්ද ආයාචනය කිරීම සඳහා ගෙයින් ගෙට යාම, අත්පත්‍රිකා බෙදීම, නියෝජිත ශාඛා කාර්යාලවල ප්‍රචාරණ පූර්ව ප්‍රදර්ශනය කිරීම සහ පෝස්ටර්, දැන්වීම්, බැනර් ආදිය ප්‍රදර්ශනය කිරීම තහනම් වන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ. COVID-19 වසංගත තත්ත්වය නිසා ඇති වූ සීමාවන් හේතුවෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතු ලබන 3 වෙනිදා තෙක් දීර්ඝ කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවට ඉල්ලීම් ලැබී තිබූ බවයි මැතිවරණ කොමිසම පවසන්නේ. නමුත් පවතින නීතිමය බාධා හා විවිධ පාර්ශ්ව විසින් එල්ල කළ විරෝධතා හේතුවෙන් ප්‍රචාරණ කාලය දීර්ඝ කිරීමට නොහැකි බවයි එම කොමිෂන් සභාව පවසන්නේ. ඒ අනුව හෙට මධ්‍යම රාත්‍රී 12ට පසු ආරම්භ වන නිහඬ කාල සීමාව තුළ සියලු දේශපාලන පක්ෂ කණ්ඩායම් සහ අපේක්ෂකින් නීති විරෝධී ක්‍රියාවලින් වැළකී නිදහස් සහ සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමට උපරිම සහාය දක්වන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා. මේ අතර කාලය ඉක්ුත් වී තිබුණද මෙවර මහමැතිවරණයේ ඡන්දය භාවිතා කිරීම සඳහා රියදුරු බලපත්‍රය වළංගු හැඳුනුම්පතක්සේ සලකන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වළංගු හැඳුනුම්පතක් වන රියදුරු බලපත්‍රයේ වළංගු කාලය ඉක්ුත් වී තිබුණද කොවිඩ් වසංගතය හේතුවෙන් එවැනි බලපත්‍රවල වළංගු කාලය දීර්ඝ කිරීමටයි මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවරගෙන ඇත්තේ. ඒ අනුව මාර්තු මාස සිට ජුනි මාස දක්වා කල්ලිකුත් වන රියදුරු බලපත්‍ර සඳහා මාස 6ක් සහ ජුනි මාස සිට සැප්තැම්බර් මාසය දක්වා කල්ලිකුත් වන රියදුරු බලපත්‍ර සඳහා මාස 3ක් ලෙස මෙලෙස සහන කාලයක් ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් මෙම සහන කාලය නොඉක්මවන රියදුරු බලපත්‍ර මෙවර මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වළංගු හැඳුනුම්පතක්සේ සලකන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ මෙවර මහමැතිවරණයේදී ඡන්දදායකින්ට ඡන්දය සලකුණු කිරීම සඳහා තමාගේ පෑනක් භාවිතා කිරීමට අවකාශය පවතින බවයි. එය නිල් හෝ කළු පැහැති පෑනක් විය යුතු අතර එහි පක්ෂයක් හෝ අපේක්ෂකයෙක් ප්‍රවර්ධනය වන ආකාරයේ කිසිදු සලකුණක්, වර්ණයක්, ලාංඡනයක් සහිත එකක් නොවිය යුතු බවද කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ සඳහන්. යම් ඡන්දදායකයෙකුට ඡන්දය සලකුණු කිරීම සඳහා තමාගේ පෑනක් රැගෙන ඒමට හැකියාවක් පවතින්නේ නැතිනම් එවැනි ඡන්දදායකින්ට ඡන්දය භාවිතා කිරීම සඳහා විෂ බීජ හරණය කරන ලද පෑනක් ලබා දෙන බවද කොමිෂන් සභාව වැඩිදුරටත් පවසනවා. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.